කුඩිම්බිගල බැලුම්ගල කන්දට නගින්න. ඉතින් මේක ගොඩක් වෙනසක් වෙයි. අපි ගිහින් බලමු කොහොමද කියලා. ඉතින් මේකේ අවසානයේට මොන වගේද කියලා බලමු ඉතින් කොහොමද කියලා. නම් අපි බැලුම්ගල නගින්න ලං වෙද්දි මම මේ වීඩියෝ එක ස්ටාර්ට් කරනවා. කට්ටිය සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. නම් අපි දාමු. ඉතින් ඔන්න අපි බැලුම්ගල තියෙන තැනට ලං වෙලා ඉන්නේ. හරිද? ඉතින් කට්ටිය සබ්ස්ක්‍රයිබ් පාරක් දාලා තියාගන්න මේ වගේ vlog බලන්න හැමතිස්සෙම. ඉතින් අන්න අතනින් තමයි යන්න බැලුම්ගල. ඔයගොල්ලන්ට පේනවා ඇති බෝඩ් එක. ඒකේ ළඟට ගියාට පස්සේ බලමු. ඉතින් ඔයගොල්ලන්ට පේනවා මෙතන බැලුම්ගල යන පාර තමයි මෙන්න මෙතනින් තියෙන. ඔයගොල්ලන්ට පේනවා ඇති මේක ඇතුල් වීම පෙරවරු 6 සිට පස්වරු 5 දක්වා පමණි. මෙන්න මෙතන තියෙන වීඩියෝ කරන්න එපා කියලා. මොනවා කරන්නද ඉතින්? කරන්න වෙනවා ඉතින්. අපි ටිකක් ඇවිදගෙන යන්. ඉතින් මේ පැත්තේ වලක්සු ඉන්න ඉඳලා අතරමං වෙන්න හොඳ නෑ. තනි වෙන්න හොඳ නෑ. ඒ හින්දා එකට යන්න ඕනේ. ඔයගොල්ලන්ට පේන පොඩි පාරකින් තමයි යන්න තියෙන්නේ. ඔයගොල්ලන්ට පේන පරිසරයේ සද්දේ කොයි වගේද කියලා පේනවනේ. ඔයගොල්ලන්ට අනිත් පැත්තෙන් කටහඬවල් ඇහි ඒව ගණන් ගන්න එපා. එහෙම තමයි තියෙන්නේ. පේනවනේ. ඉතින් මම පස්සෙම යන්නේ වීඩියෝ කරන්න ඕනේ හින්දා ඔයගොල්ලන්ට පේනවා මාර කළුවර පැත්ත. මේක යාල වනාන්තරයට සෙට් වෙන පැත්ත. කුඩිම්බිගල සේනාසනය කියන්නේ. ඉතින් ඔයගොල්ලොත් අනිවාර්යෙන් කුඩිම්බිගල බලන්න එනවා නම් අනිවාර්යෙන් කුඩිම්බිගල බලලා බැලුම්ගලත් බලන්න ඕනේ. හරි මම මෙතන පොඩ්ඩක් කට් කරලා තිබ්බේ. ඔයගොල්ලන්ට පේනවා වැටක් තියෙනවා නගින්න තියෙන්නේ. පරිස්සමින් නගින්න තියෙන්නේ. මෙන්න මේ වැට අල්ලගෙන මෙන්න මේ විදියට නගින්නයි තියෙන්නේ. ඉතින් අපි මේ සපත්තු ලිස්සෙන් නැත්තම් බලමු වැඩ වගේ යන්න. ඔයගොල්ලන්ට පේනවා එන ගොඩක් උඩ යන්න තියෙන්නේ. මෝඩ වැඩ කරන්න නැතුව මම වැට අල්ලන් යනවා. ඔයගොල්ලන්ට පේන ඇති පඩිපෙල් මොනාගේද කියලා. හරිද? නිකන් ඉතින් ගොඩක් දුර යන්න තියෙනවා. ඔයගොල්ලන්ට පේන ඇති අල්ලගෙන යන්න ඕනේ. මේක තනි අතකින් කරන්න පුළුවන් මම හිතන්නේ. අම්මට හරි එහෙනම් අපි නගින්න ලෑස්ති වෙමු. ඔයගොල්ලෝ අනිවාර්යෙන් කුඩිම්බිගල එද්දි මේ බැලුම්ගලත් බලන්න මතක තියාගන්න. තව උඩකට යන්න තියෙනවා. ඔයගොල්ලන්ට වෙනවා ආපු තැන් පඩි පෙලක් නැහැ. වැරදිලා ලිස්සල වැටුණොත් ඉවරටම ඉවරයි. පේනවනේ?
ඊට පස්සේ ඔයගොල්ලන්ට පේන අන්න අර ඈතම මුහුද තියෙනවා. මම zoom කරලා පෙන්නන්න. අර ඊට පස්සේ කුඩිම්බි ගලට අයිති වෙන කඳු තියෙනවා. මේකත් ඒ වගේම එකක්. අපි යන්න ලෑස්ති වෙමු. ඇත්තටම බය මෙහෙම යද්දි සපත්තු දාගෙන ඉස්සරහට යකනොත් ඉවරටම මං ආවේ ඔයාලගෙන් තමයි. ඔය දෙන්නගේ. කොල්ල දෙන්නේ. මගෙත් මටත් ඉන්නේ පුතාලා දෙන්නේ. පේනවනේ. මගේ දවස්වල ගියා. ආරාධනා ගලෙත් තරන් ගියා. අරන් ගියේ? පොඩි පුතා මාව අරන් ගියා. ඒ අනුරාධපුරේනේ පදිංචි. වටපිටා තිය සද්ද ගණන් ගන්න එපා. සද්දේ පස්සේ දාන්න මේ වගේම ලොකුවට තියෙයි. කො ආරාධනා ගලේ පුතේ. මෙහෙම යන දින දෙක පොඩ පරිසරේ. හරි. අපිට මෙතන තව කම්බියක් තියෙන අල්ල ගන්න. පස්සේ උඩට යන්න තියෙන්නේ. ඔයගොල්ලන්ට පේන ආපු හරි. අපි ටිකක් දුර ඇවිල්ලා තියෙන්නේ. දැන් ඔයගොල්ලන්ට පේන පරිසරයේ හැටි ලස්සන. ආවිත් තව උඩට යන්න තියෙනවා. හරි. යමු. ඔයගොල්ලන්ට වෙන වටපිටාව කොහොමද කියලා. දෙන්න මැටන්ට අලිත් එන මේකක් තියෙන්නේ රෑට. හරි. දැන් මෙතනින් මේ කණුව අවසන් වෙනවා. අපි පටන් ගත්තේ මෙන්න මෙතනින්. දැන් අපි අවසන් කරේ සෝරි කට් වුණා වීඩියෝ එක. ඔයගොල්ලන්ට වෙන වටපිටාවේ හැටි අතන වැවද්ද කොහෙද? දැන් අර ටික මුහුද තියෙන්නේ වටේම. අපි යන් උඩට. ඔයගොල්ලන්ට වෙනවා කන්ද නැග්ගට තාම ඉවර නෑ. අන්න අතන්ටත් යන්න තියෙන මහන්සි ඇත්ත. හිමියා පුතා ඔයගොල්ලන්ට වෙනවා තව යන්න තියෙන. මාර මහන්සියක් දැනෙන්නේ. මිස් විතරයි. ඔයගොල්ලන්ට වෙන කෙලින්ම උතන් තමයි පඩි පෙළක් තියෙන්නේ යන්න. ටිකේ මුකුත් නෑ. අන්න ඔයගොල්ලන්ට පේන ඇති අන්න මෙන්න මේ ඈත කඳු පන්තියක් තියෙන එන්නේ මේ පැත්තේ තමයි අපි ඉන්නේ. හරිද? ගොඩක් දුර ඉන්නේ. හරි. අපි යමු. දුවගෙන යමු.
මේ කදු ගැට්ට තියෙන හින්දා මම පොඩ්ඩක් මහන්සි හරිනා. මේ පැත්තේ එද්දී වතුර බෝතලයක් අරන් ඉන්න මාර මහන්සි. අපි ආයෙමත් යන්න උත්සාහ කරමු. හතුරු ටිකක් දුවන්නේ හරි. අපි අතන්ට යන්. ඒක තමයි අපේ ටාගට් එක. දුවන්න හොඳ නැහැ. අපි හිමීට යන්. ඉතින් මේක මෙච්චර විතරයි ඔයගොල්ලන්ට පේන්නේ. හැබැයි තව උඩට ගියාට පස්සේ ගොඩක් පේනවා. ළඟයි තියෙන්නේ. උඩ අපි යන් ගැම්මෙන් යන්. අඟට ධෛර්යය අරගෙන යන්. හරි අල්ලගත්තා. හම්බෝ බයත් එක්ක දැන් නම් බයයි. මම දැන් පොඩ්ඩක් රෙස් කරනවා. ඔම්බ ඇත්තටම බයක් දැනෙන්නේ. අපි උඩ නැග්ගට පස්සේ වීඩියෝ එක ආයි ස්ටාර්ට් කරන්න. බොයිස් ෆයිනලි අපි බැලුම් ගලට පය තිබ්බා. ඔයගොල්ලන්ට වෙන කොක්කුරංචුවක් ඉන්න තන ගල් වගේ චෛත්‍යයක් තිය තාම කට්ටිය නගින වගේම ඇවිල්ලා තියන්නේ. හරි අපි කොහොම හරි බැලුම් කන්දට ආවා. දැන් උඩට නගිමු. ඔයගොල්ලන්ට වෙන බුදුහාමුදුරුවෝ පිළිමයක් තියෙනවා. එතන තමයි චෛත්‍යය තියෙන්නේ. ඉතින් ඔයගොල්ලන්ට වෙන තාතන තමයි අපි දාන්න දෙන තැන තියෙන්නේ. මේ හැම තැනම මෙතන ඔයගොල්ලන්ට යට පේන ඇති කුටි වගේක් තියෙන. ඒ කුටි වල තමයි හාමුදුරුවෝ ඉන්නේ. හරිද? මුළු පැත්තෙම තියෙන්නේ ගල් ගොඩ. ඔයගොල්ලන්ට පේන ඇති මේ තැනට ආවට පස්සේ සුපිරි මේකක් බලා ගන්න පුළුවන්. සුපිරි view එකක්. ඔයගොල්ලෝ එන්නම ඕන තැනක්. ඉතින් මේ view එකට මම මාරම කැමතියි. හැබැයි බැහැ ගන්න ගියාට පස්සේ තමයි පොඩ්ඩක් අවුලක් තියෙන්නේ. ඔයගොල්ලන්ට පේන ටොප්පිය වගේ. ඔයගොල්ලන්ට වෙන view එක කොහමද කියලා. මේ view එකට මම මාරම කැමතියි. අලියෙක් එහෙම මං දැක්කේ නෑ හැම හැත්තට. දැන් ඔන්නෝක තමයි වීඩියෝ එක. අපි බලමු මේක අන්තිමේදී බැහැ ගන්න වීඩියෝ එකක් ගේන්නද අන්තිමේදී ගේන්නද කියලා. පොඩි ප්‍රශ්නයක් ඒකයි. බහින වීඩියෝ එකක් නම් ඔයගොල්ලෝ වීඩියෝ එකක් නම් ගේන්න විදියක් නෑ. අමාරුවෙන් නැග්ගේ. එහෙනම් ඒ බහින්න නම් වීඩියෝ එකක් එක්ක නම් බෑ. දැස්සට පස්සේ මම ඔයගොල්ලන්ට වීඩියෝ එකක් ගෙන අවසානයේ අපි දැස්ස කියලා. හරිද? එහෙනම් අපි තවත් දවසක හම්බෙමු. හරිද? ලබන අවුරුද්දේ තමයි අපි vlog එකක් ගෙනාවු vlog එකක් ගේන්නේ. ඉතින්
අපි බලමු හොඳ තව සුපිරි බ්ලොග් එකක් ගේන්න. කොයි හරි යන තැන වගේම ආයෙම ලබන අවුරුද්ද ආයෙමත් බැලුම්ගල කොයි හරි තැනක ලස්සන view එකක් දකින්න වගේම ලස්සන vlog එකකින් අපි ආයෙමත් හම්බෙමු මේ වටේ පිටාවත් එක්ක. නා අපි අදට ගිහිල්ලා nice ඔල්ලා මම channel subscribe කරලා තියාගන්න. යාළුවන්ට බලන්න like කරන්න. වගේම comment කරලා තියාගන්න. නා අපි අද ගිහිල්ලා හැමෝටම ජය වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. එහෙනම් අපි ගියා. good luck. bye bye.